හොඳයි හැමදෙනාම නිශ්ශබ්ද වෙන්න. සාදුකාරයක් පවත්වන්න හැමෝම. අද අපි මේ සිද්ධ කරන්නට යන්නේ මේ සිරි ජයබෝධි විහාරස්ථානයේ නිර්මාතෘවරයන්න් වහන්සේ වන අපේ සහෝදර ගෞරවාර ගෝණකල සෝමාලෝක නායක ස්වාමීන් වහන්සේ අපවත් වෙලා මේ අවුරුද්දේ ජනවාරි මාසේ 15 වෙනිදාට වසර 6ක් පිරෙනවා. පසුගිය කාලේ ගංගාවතර විවසන තත්ත්වයක් එක්ක අපි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං गच्छामि ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විහාරස්ථානයේ විහාරාධීශර එවැගේම ජනාධිපති විද්‍යාලයේ සහකාරී ගෘහපති එම්පත් සාස්වතති පඬිත අති ගෞරවනීය අපේ මුන්නාගල සාගර පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු පිම්බිමේ වැඩ ඉන්න මහා සංඝරත්නයන් අවසර අද මේ අවස්ථාවට අපි මේ විහාරස්ථාන ධර්ම දේශනාවට සම්බන්ධ කරලා අපි උට මේ අවස්ථාව වැඩමවන්න නිදහස හදලා දුන්න මුල්ලියාව නිර්මාණිකාරාම විහාරවාසී ශ්‍රී සුමනන්ද මහ පිරිවෙනේ හිටපු
සමුද්‍රේ වායිකා විද්‍යාලයේ නියෝජිත විද්‍යාපති සාස්ත්‍රපති පඬිතුක අපේ සහෝදර කල්යාණ මිත්‍ර කොස්සතියේ නන්දසිරි අපේ පඬිත හාමුදුරුවෝ කලේන තුන්වහන්සේට අවසර සදහැති වාසනාවන්ත පින්වත්නි අද සඳහේ ගෞරවනීය පන්සලේ අපේ සාගර පඬිත හාමුදුරුවෝ සතර පේරුවේ දායකයන්තුත් හැමෝම එකතු වෙලා බොහොම වටින කෘතවේදී පින්කමකුයි කරන්නේ නේද? අපි මේ කරන්නේ මොන පින්කමක්ද? කෘතවේදී පින්කම. ඒ තමයි අපවත් වදාළ උපවත්ත ශ්‍රී ජයපුර විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අවසරයි අති ගෞරවනීය පූජ්‍යපාද ගෝනගල සෝමාලෝක ගෞරවනීය එළොපු හාමුදුරුවෝ සීකර ගෞරවනීය සෝමාලෝක ලොකු හාමුදුරුවන් වහන්සේගේ භවගාමී ජීවිතය සැපවත් වේවා සුවපත් වේවා දුකින් අත් මිදේවා නිවෙනින් සැනසේවා කියලා පවිත්‍ර පිරිසිදු චේතනාවෙන් මේ අද මේ පින්කම සිතාන්නේ පින්කම පැවැත්වෙනවා. ඒ සියලු පින්කම් අතර අද අපි සිදු කරන්නේ වටිනා පින්කම. පින්නතුනේ දැන් දාන අතර ගත්තාම වැඩියෙන්ම ආනිසංසදායක දානය මොකක්ද? මොන දානයේද? ඒතකොට ධර්ම දානයේ ආනිසංස වැඩි